මෙච්චර ක්‍රීඩකයන් ඉන්නවා අවස්ථාව හම්බුනේ නැහැ කියලා ගොඩක් කතා බහ කරපු Facebook වෙන්න පුළුවන්, YouTube channel වෙන්න පුළුවන්, මාධ්‍ය ආයතන වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් හොඳට මතක තියාගන්න මම මේ පටන් ගන්න එක 2 කිලෝමීටර් එක තමයි පළවෙනිම කඩයිම. ඒක අසමත් වෙන කිසිම කෙනෙක් මං බඳවා ගන්නෙ නැහැ. ඉන් ඉදිරියට අරගෙන යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒකෙන් සමත් වෙන අය තමයි පන්දු යවන්න තෝරගන්න. ඒ පන්දු යවන තෝරගත්ත අයගෙන් 135ට වඩා පැයට කිලෝමීටර පන්දු යවන්නේ නැත්තම් මං ඔහුන් තෝරගන්නෙත් නැහැ. හේතුව මම මේ හොයන්නේ ලංකාවට මැච් දිනවන්න පුළුවන් හොඳ වේග පන්දු යවන්න. අන්න ඒ දෙක තියෙනවා නම් ඒ අවශ්‍ය වන ස්කිල් එක හදන්න හැකියාව තියෙනවා. පන්දුවේ දෝලනය, යෝකර්ස්, ස්ලෝ බෝල් ඒ හැමදේම හදන්න හැකියාව තියෙනවා අර කඩේම් දෙක පව් කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම අරමුණ සහ තෝරා ගන්නා පිළිවෙල. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා දැන් මම විවෘත ආරාධනයක් කරනවා සහභාගී වෙන්න පුළුවන් සියලුම අවුරුදු 17ට අඩු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අවුරුදු 13ත් 17ත් අතර ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් පන්දු යවන්නෙක් විදියට ඔහුන්ට හැකියාව තියෙනවා මේ 14 වෙනිදා පැවැත්වෙන දේ බලන්න එන්න. එතකොට ඔහු එනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ දෙමව්පිය සහ එහෙම නැත්තම් ක්‍රීඩා භාර ආචාර්යවරයාත් එක්ක එන එක වටිනවා. හේතුව මේ ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් වෙන්න නම් මොනවද තමන්ට ගෙදරදී තමන්ට පාසලේදී කරන්න පුළුවන් දේ තමන් කොච්චර ෆිට්නස් කරන්න ඕනද ෆිට්නස් කියන්නේ මොනවද කියන එක දැනගන්න. ඒක නිසා මම මේ කතා කරන්නේ අවුරුදු 17 19 ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට. මෙතනින් පැනලා කවුරුත් කමෙන්ට් දාන්න එපා මම අවුරුදු 37 කියපු කතාවකට. ඒක නිසා හොඳ බුද්ධියෙන් අහගෙන කමෙන්ට් කරන්න. ඒක නිසා මම හිතනවා මම ක්‍රීඩා කරපු කාලය තුල මම පන්දු යවපු විදිය ගොඩක් ක්‍රිකට් බලපු අය දන්නවා. මම මේ කතා කරන්නේ අන්තිම අවුරුදු දෙක තුල පන්දු යවපු අවස්ථාවන් වල සිදුවෙච්ච දේවල් නෙමෙයි. ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න ඕන සිංගර් ආයතනයට. මම මේ දේ පටන් ගත්තාම ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ ආවා මේ වැඩෙත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඉතින් මේ ආයතන දෙකටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් මේක පටන් ගත්තේ මගේ වගකීමක් විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් මට දීපු දේවල් වලට මම කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දෙයක් දෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා මම කොයි වෙලාවකවත් ශ්‍රී ලංකා කණ්ඩායම කොච්චර පෙරදුනත් මම කවදාවත් මේක බෑ කියලා මං හිතන එක්කෙනෙක් නෙමෙයි. මේක කොතනින් හරි හදන්න පුළුවන් කියන එක මං හැමදාම හිතනවා.